සුපුරුදුපාදී රාත්‍රී 7ට විතරණේ වැඩසටහන සමග තමයි එකතු වෙලා ඉන්නේ. වෙනදා වගේම අපි සඳහා දවසේ රාත්‍රී 7ට ඔබත් එක්ක එකතු වෙනවා විතරණේ වැඩසටහන සමග. සිංහල භාෂාවේ අපි කතා කරා විචාර වැඩසටහනත් එක්ක අද අපි විචාරේ කතා කරන්න බලාපොරොත්තු වෙන ළමයි දියමන්ති මාලය. අපි ගිය සතිවල අපි රාත්‍රී 7ට සඳුදා දින සිංහල අපේ විචාර වැඩසටහනේ විතරණේ වැඩසටහනේ සිංහල භාෂාවත් එක්ක සාහිත්‍යයත් එක්ක විචාර කීපයක් සාකච්ඡා කරමින් ඇවිල්ලා දැන් අවසාන හෝරාවේ දියමන්ති මාලය කියන විචාරයේ වැදගත් විචාරය එක්ක සාකච්ඡා කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. ඒතර ළමයි තව ඕලෙල් විභාගෙට තව මාසයයි දවස් කීපයක් තියෙන්නේ. ඉතින් මාසෙකට ආසන්න කාලයක්. ඉතින් අපි හිතනවා මේ වෙද්දී අපේ ආදරණීය දුවා දරුවෝ බොහොම ඕනෑකමකින් විභාගයේ සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගන්නට මහත් වෙහෙසක් දරමින් ඉන්න මේ අන්තිම මොහොතේ දරුණු ඔබට පුංචි උපදේශක් දීලා මම අද බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන ආරම්භ කරන්නට. ඔබ අවුරුදු 10ක් හෝ 12ක් කාල සීමාව තුළ නේද බොහොම ඕනෑකමකින් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නට අධ්‍යාපනයේ පැත්තෙන් මහත් වෙහෙසක් ගත්තා. ඉතින් දැන් මේ ගත්ත මොහොතේ වෙහෙස ගත්ත මොහොතේ අන්තිම කාලච්ඡේදයේ තවත් ජීවිතයේ වැදගත් සම්දිස්ථානයක් සාමාන්‍ය පෙළ විභාගය. ඉතින් තව මාසයක ආදී කෙටි කාලයකින් ආරම්භ වන මේ සාමාන්‍ය පෙළ විභාගය අන්තිම හෝරාව ගත කරන්නේ. ඉතින් මේ අන්තිම හෝරාවේ පුතේ හොඳට මතක තියාගන්න බොහෝම ඕනෑකමකින් මේ විභාගයේ ප්‍රතිඵල සාර්ථක කරගන්නට තමන්ගේ උත්සාහය කිසිසේත්ම පුතේ අත්හරින්නට එපා. අන්තිම මොහොත දක්වා අන්තිම වේලාව දක්වා අන්තිම තප්පරය දක්වා මේ විභාගයත් එක්ක එකට එකතු වෙලා හොඳට ප්‍රතිඵල ළඟා කරගන්න මහන්සිලා වැඩ කරන්න මේ අන්තිම කාල සීමාව තුළ. තවමත් අත්හරින්න එපා. මොකද තවමත් විභාග පටන් ගත්තේ නැහැ. ඒ හින්දා තවමත් ඔබ පරාජිතයෙක් නෙමෙයි. හොඳට මතක තියාගන්න විභාගයේ ප්‍රතිඵල ලැබෙන තුරු හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්නට මේ දවස් කීපය හොඳට මහන්සි වෙන්න, කැපකිරීමෙන් මහන්සි වෙන්න, නෝට් ලියන්න, නැවත පාඩම් කරපුවා නැවත මතක් කරගන්න වැඩි සාර්ථක කරගන්න පුළුවන්. ඒ හින්දා තව දවස්